යෝ what's up people මොකද වෙන්නේ ඔයාලා දෙකතු වෙලා ඉන්නද HR channel එකෙන් ගේන second video එකත් එක්ක එහෙනම් අද වැඩි කතාවක් ඕනේ අපි යන් වීඩියෝ එකට ඔයාලට කියන්න අමතකුණානේ අපේ Facebook group එක හදලා තියෙනවා join වෙන්න නැත්නම් දැම්ම join වෙන්න description එකේ link එක තියෙනවා දැම්ම join වෙන්න කියනවා ඉක්මන් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු බලමු මොකද කියලා එන්න නයිට් කළා බා මේ මොන වේදිකද බං පිට ගැස්මක් දන්නේ නැහැ අයියෙන් නැතුණාද අයියෙන් නැතුණාද එන්න අයිය නයිට් කළා ඉපදිලා අයියව ගෙදර එක්ක බලයක් බං උට පිං දී බං උ නයිට් කළා බං අර හිනා වෙලා දාලා තියෙන නිසිත් මොකක්ද කියලා බලමු බල්ලෙකුත් ඉන්නවා මන් දෙයියන්ට කිව්වා දෙවියනේ මේක මට පෙනියන් මේක මට පෙනියන් පින්වතුනි විනාඩි 5ක් යන්න ඕනේ මේන්න මට අමුවේ පේනවා අම්මට චන්දිරි කදිය කොයි බල්ලොත් කියනවා බන් දෙයියන්ට ඇයි බං ඔය බල්ලොන්ටත් ඉන්න නෑ බං හිනාලා දාගෙන වීඩියෝ බලමු මොකද කියලා හැමෝටම හම්බෙන්න ඕන මේ වගේ ආදරයක් මම කර ෆිල්ම් එකක් ගත්තනේ බලමු ගම්මට හුඩු බලුත් මම මැරෙනවා හරියන්තෝ තෝ මන් තෝ බලුත් අදෝ අඩෝ සිංහල ට්‍රාන්ස්ලේට් එකක් තියෙනවනේ何? お前はもう死んでいる。මම මොකුත් කියන්නේ. තවත් කියන්නේ උඹලා කමෙන්ට් කරලා ඵලයක් මොකක්ද උනේ කියලා. කමා වෙන්න කියලා දාලා දෙනවා. කමා වෙන්නද සමා වෙන්නද? බලමු මොකද කියන්නේ. chat එක තියෙන්නේ මොකක්ද දන්නේ නැහැ. රෙදි කූඩේම ළමයි දාලා ගිහින් මෙතන රෙදි කූඩේට ඇඳුමක් දාලා ගියාම මේකට වගේ ළමයි දාන්න එපානේ මම වැඩ ඇරි ලෙවලේ ඇඳුම ඇඳ ගන්නවනේ අයිය අප්පා එදත් මං කිව්වා ඈ හැක් ගන්නෙ මං ඒ ඇඳුම එතන තියලා යන්නේ අප දැන් ආයි මං වෙනදට මේ රැට අඳින ඇඳුම තියලා යන්නේ මං උයනවනේ ඇවිල්ලා එතකොට මං තව අලුතෙන් ඇඳුමක් ඇඳගත්තා මේකත් හොදන්න එපයි මෙතන රෙදි කූඩේට ඇඳුමක් මට අහන්න තියෙන්නේ ළමයි දාලා ඉන්නේ කොහොමද බං ඉතින් ගෑණි කෙනෙක් ළමයි දාලා යන්නේ ළමයි මේකට වගේ ළමයි දාන්න එපානේ මම වැඩ ඇරි ලෙවලේ ළමයි දාලා යන්නේ තේරෙනවා මොකද්ද කියලා උඹලා තේරෙනවනම් කමෙන්ට් එකක් දාන්න යන්නේ බලමු hina වෙලා එකක් දාලා මොකද්ද බලමු ටැමිල් කෙල්ලෙක් බැඳලා ආතල් එකේ ඉන්න මම මොකද්ද බලමු இந்த பொன்னியின் எனக்கு என்ன வேலை செஞ்சான்னு தெரியுமா அவன் கல்சன கழட்டி போட்டோ அனுப்பியிருந்தா கேரி கபரை வைக்காம இந்த பொன்னியின் எனக்கு என்ன வேலை செஞ்சான்னு தெரியுமா අමු සිංහල නෙවෙයි අමුළු දෙමළත් නෙවෙයි දෙකේම මික්ස් එකක් කියන්නේ දෙමළයි සිංහල දෙකේම මික්ස් එක සුපිරියක් ඈ අයි බලමු ඊළඟ වීඩියෝ එක බඩු හරි වගේ කියලා පීනස නිසා නැහැ ලේ පොඩ්ඩක් ආවම ඕවර් තින්කින් කරනවා බලමු අද ඌ ඇත්තටම මැරෙලාද බං පීනස එක නැහැ ලේ නැහැ බස් එමනේ බං ඒ උට දුක දෙන මට හිතෙන්නේ නැහැ ලේ ඉන්නේ උට කැන්සර් එකක් එන්නේ බං මට හිතෙන් තියෙන්නේ එයාට මෙහෙමයි උට hina වෙන්නේ කාරේ නෑනේ කවුරුම බලමු ඊළඟ වීඩියෝ එක සාන් පුතා ඉන්නවා මොකක් හරි වෙලා තියෙනවා සාන් පුතා හිර මැදිරියේ ඉන්නේ මොකක් හරි වෙලා ඇත්තේ බලමු මොකද්ද කියලා හැමෝම ඇයි ඇහුවේ ආන්සර් නොකර යමක් කරන් ආව වෙන්න ඕනේ. ඒක තමයි කියන්නේ මේකේ වසන් අමාරුයි ඔළුවේ සෙන්සර් වැඩ නැත්තම්.
හැමෝම ඇයි ඇහුවේ ආන්සර් නොකරන්නේ කෝල් ගත්තා. තෑග උතුම් තෑග කියලා. එතන මා හඳුනා නොගැනීමම හොඳ දෙයක්. තරහක් යනවා. මම ආතල් එකක් දුන්නේ පස්සේ විනාඩි 5කට හරි අමතක කරනවා. කරන දේ මේ හැමදේම මයින්ඩ් ගේම් බ්‍රෝ. දකුණේ නම් යක්කපොත් තමයි. ආඩි වගේ වුණොත් හැඳ බොන්න වෙන්නේ නැහැ. හැලියෙන් කාටවත්. ඉතින් ආඩි 7 දෙනාගේ එකෙක්වත් හැඳ බොන්න වෙලා නැහැ. උණු වතුර විතරයි බීලා තියෙන්නේ. මූ මාව වෙන එකක් මොකක් හරි කරන්නේ. මියුසික් කියන්නේම ඩ්‍රග් එකක්. මට මයින්ඩ් එක කරන්න දෙයක් නැහැ කියන්නේ මම ඒ දුක විඳපු එකේ. සමහර කට්ටිය මාව පිස්සෙක් විදියට අර්ථකථනය කරනවා. ඔව් මම පිස්සෙක් නම් මම වෘත්තීමේ පිස්සෙක්. මම ලංකාවේම හොඳම පිස්සා වෙන තමයි. පිස්සෙක් එන්න ඕනේ නැහැ නේ බං ඉතින්. පිස්සා. අඩෝ ශාන් පුතාට පක් බං ඇයි මොකක්ද එහෙම උනේ ශාන් පුතාට? සිරමැදි ඈ. තුවක්කුවත් තිබුණේ මට ඉතින් ළඟ. එහෙනම් තමයි මොකද වෙලා තියෙන්නේ බලමු. නෑ එහෙම කරන්න එපා පවුනේ කියලා තියෙනවා. කොහෙද ඔය ළමයට කොහොමද අපේ දුවව හම්බුනේ? දුව දාන හැම මීම් එකටම මම hina වුණා අංකල්. පුණ්‍යා මේක හරියන්නේ නැහැ. මුන් දෙන්න රට්ටු හිනස් එක් කරන්නේ. මේක හරියන්නේ නැහැ පුණ්‍යා. මේක හරියන්නේ නැහැ. තාත්තට වැරදිලා මේක තමයි ගැළපීම. ඕන කරා ප්‍රශ්නේ. අනේ දෙයියනේ මොකද්ද මේ වුනේ? ඒ බලමු ඊළඟ වීඩියෝ එක. එයා මාව දාලා ගියා හලෝ කියලා දාලා තිනවා. මගේ පන ඈත යනු වැරදි කරලා හැබැයි සුපිරි සින්දු ඈ. හැබැයි මෙහෙමයි කෙල්ලෙක් නිසා කොල්ලෙක් ගැන ඔබ පිරිමියෙන්නේ අත කපා ගන්න එපා ජීවිතේට. කෙල්ලෙක් නිසා එහෙම කපා ගන්න එපා. hina වෙලා දාලා තිනවා මැදියේ. අම්මට සිරි කොට්ට බොර නෙමෙයි ජයරත්න අවුරුදු ක්‍රීඩා. මොකද්ද බං ඒ? ගහන ඕනේ අරු උදැල්ලෙන් ගහනවා අරු පොරවෙන් ගහනවා ගහගත්තොත් අවසාන මැරෙනවද ඒකේ? ගහන්න කලින් දෙන්නම ඉවරයි. මූවිති බලපන් අරුගේ ඇටි. අඩෝ. ජයරත්න මල්ශාලාව. ඔයාලා මල්ශාලාවට යන්න කලින් යන්න හදන්නේ මේ ලස්සන. බිස්නස් කියලා දාලා දෙනවා. මොකද්ද බලමු. කොස්සක් ගන්න එකතු කරපු සල්ලි වලින් කාලා වෙන පන්තියේ කොස්සක් ගේනක් තිබ්බ පන්ති නායක. පන්ති නායකට පන්ති කායකම නැති කරන්න දුඹලා හදන්නේ. එහෙම කරන්න එපා බං. බිස්නස් යන්නේ ඌ කරලා තියෙන බිස්නස් එකක්. ඒකට මූ කරන්න එපා ඌගේ ජොබ් එකනේ බං මොකක් වුණා. කරන්න එපා ඈ. හරි. තාලා තියෙනවා අඩෝ පව් බන් කියලා. බලමු. Look what she'll do. ඒ කෙල්ල කෑ ගහනවා. What the fuck බං? කෙල්ල කෑ ගහනවා. කොල්ලෝනේ බං ඉතින් කොල්ලෝ ආදල් දෙනවා. And suddenly, I was playing piano when suddenly, අඩෝ ඇයි බං එහෙම කරන්නේ? look what she'll do. Watch what she'll do. නැවැත්තුවනේ ආතල්ලේ ගත්තනම. අනාතය හස් දාලා තියෙනවා තව එකක්. කිරිබිරිස්. කෙල්ලෝ දෙන්නේ කඳුරගෙන සති 3කට පස්සේ දෙන්නගේ ෆොටෝ 3452. ඌ අංගනේ. ඒකට අපේ එකේ හොයන්න ෆොටෝ යන්නේ නැහැ හොයන්න. හැබැයි ඉතින් මගේ ෆොටෝ නම් තියෙන හැම එකක් ගන්න. අපි එකෙක් ඉන්න ඔගේ ෆොටෝ එකක් හොයන්න පොඩි අමාරු. ඔගේ ෆොටෝ එක හොයා ගන්න ඕන. ඕක හැම එකකටම පරිප්පු වත්තු කරලා අපිට තමයි නැත්තේ. දාලා තියෙන වීඩියෝ බලමු මොකද්ද කියලා. අස් දාලා තියෙනවා. බලමු දෙරණේ එකක් තමයි දාලා දෙන්නේ බලමු. අයන් මෑන් ඒ වගේ සුපර් හීරෝස් ලගෙන් ඔයා ආසම කාටද? බැම්මට
ස්පයිඩර්මෑන් බැට්මෑන් අයන්මෑන් ඒ වගේ සුපර් හීරෝස්ලගෙන් ඔයා ආසම කාටද? බැම්මට ස්පයිඩර්මෑන් බැට්මෑන් අයන්මෑන් ඒ වගේ සුපර් හීරෝස්ලගෙන් ඔයා ආසම කාටද? බැම්මට කොයිද බං ඒ හාමුදුරුව? ඒ හාමුදුරුව දැන් හොඳට ප්‍රසිද්ධයි ඈ. මේ හාමුදුරුව ඩයලොග් කියලා තියෙනවා. සිග්නල් නෑ බං මේ ඩයලොග් නම් අපෝ සාපයක් ඈ. බලමු ඊට. ඩයලොග් කාර්යයක් මට දෙන්නේ උන් ඩයලොග් කාර්යය කියන්නේ. මුන්ගේ සිම් දෙන මුන්ගේ අම්මට දෙන්නවා සිම් එක සල්ලිත් අරගෙන සිම් එක වැඩ කරන්නේ ආවට පස්සේ. ඩයලොග් එකේ දෙලින් වලාගේ. අපේ සල්ලි ටික ඉවරයි. ඇයි බං ඒ ආච්චිට එහෙම කරේ? අපරාධෙට බං ඒ ආච්චිගේ සල්ලි. එහෙම කරන්න එපා බං. උගේ සිම් එක බං ඉතින් සිම් එක මාකට් වෙනවා තමයි. ඉතින් සිග්නල් නෑනේ බං ඉතින්. වැඩක් නෑනේ. අපරාධ ඩයලොග් නපෝ. අනාගතේ අද නේ අනාගතේ හෙටයි. එද්ද. ඔව් අද වීඩියෝ එක ඉවරයි. ඔයාලා අතල්ලයක් ගත්තා නම් subscribe කරලා like කරලා comment කරලා share කරලා set වෙන්න. තවත් වීඩියෝ එකකින් set වෙනවා. අපි යනවා.